පොඩ ඉන්න. එතකොට අද බණ තිබුණේ කොහෙද? කුරුණෑගල ඉස්තාගම. දැන් හෙට බණ අනුරාධපුරේ. එතකොට මේ කාගේ නියෝගද මේ උසාවි නියෝගයක් තියනවද? මම මොකද මේ රට කළ දින අපරාධය? මේ රටේ පුරාවස්තු වනසන එකයි ජාතික වනෝද්‍යාන වනසන එකයි පර සම්බිතික මේ රටේ බෞද්ධ සතු ඉඩම් හොරෙන් බලපත්‍ර අරගෙන උන්ගේ සෞදිය ගොඩනගෙන වැඩපිළිවෙල අඩපණ කරන කතා කිරීමද මම කරපු වැරද්ද? සෞදිය කොවිල්පත්තු වනසන්නේ. කෑ ගහන්න බබට කින්නො. හරිද? ඒක නිසා මේ ගොංගඩ කරන්න ලෑස්ති වෙනවා පොලිසිය. කාගේ නියෝග වුණත් ඒක රනිල් පොන්නයාගේද? ඒ අපිට අදාළ නෑ. රට යන්නේ මුංගේ මේ රට ඉවර කළා මේ ආණ්ඩුව පොළව හරින්න රට සියලු මිනිස්සු වැඩ කරලා පටන් ගන්න මේ වෙලාවේ. මෙතන කියනවා මෙතන මහින්ද රාජපක්ෂගේ මගුලක්වත් වෙන මොකක්වත් දේශපාලන ප්‍රශ්නයක් අපිට නෑ. අපි කතා කළේ රටේ ප්‍රශ්නයක්. ජාතික ප්‍රශ්නයක් කතා කරේ. ඒක තේරෙන්නේ නැත්නම් මේ වාහලට මොකක්ද අපිට කරන්න කියන්නේ? මේ කතා කරන්නේ යකත් තොපේ දරුවෝ වෙනුවෙන්. කුඩු ගේන බදුරු දෙන්න බැලුවද? ඉස්සලා මට නීතිය ක්‍රියාත්මක කරන්න කලින් විල්පත්තුව කපන බදුරු දීන්ට අක්කර 3000 කැලේ කපපු බදුරු දීන්ට හොර ඔප්පු හදන ෆයිසර් මුස්තාපට මුණ්ඩ අසාධාරණ නීතිය ක්‍රියාත්මක කළේ මට නීතිය ක්‍රියාත්මක කරන්න. වල් බල්ලෝ අපි අනික සමුද එනවා පුවා. දැන් තමුස කිව්වනේ මම කවුද ඒ ජනකට කිව්වනේ සමුදනවා කියලා තමයි වෙන්න. දැන් මේ රෑනේ බාරට ගිහින් මම උදේ බාරට යපු මම දකෝ මංකොල්ල කාලද ඥාන දූෂණය කළාද මේ දේශපාලකවගේ ජනතාවගේ බදු මුදල් කොල්ල කාලද මේ රැට බණ ටිකක් කියලා කීයක් හරි හම්බෙන එක වියදම් කරලා රට වෙනුවෙන් වැඩ කරන්නේ අපි නිස්සරණ අධ්‍යාසයෙන් නින්දා විද ප්‍රශ්නයක් නැහැ අදගත් ඉදිරියේ ලතරංගුවට ගන්න වැදගත් ඉදිරියේ මේ පාරවල් බ්ලොක් රස්තවාදීන් වගේ ඔව් යක්කෝ මේ සපේන ආදර්ශයෙන් මේ පාරවල් බ්ලොක් කරනවා පර හම්බෙන්ගෙන් අපි පොලිසිය යන්නේ හිරේ යන්න මේ වගේ දෙකයි බනේ පොන්න වැඩ කරන්නේ මහ උපන්න උනා හිරේ ගියා බල සිංහල යකෝ උඹලා සිංහල පාරෙන් අපිට මහන්සි යන තැනකට යන්න දෙන්නේ විනාඩිනේ විනාඩි කියලා ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් යන්න පුළුවන් නම් දැන් මොකද්ද නියෝගේ? ඔය කරුවල ගන්න දේවල් තවන. මොකද්ද මේකේ තියෙන මානව අයිතිය ඔයාලා කොහොමද ගන්නෙ? මොකද්ද තියෙන නීතිය? ගම්ද උදේට එනවා කියලා මම කිව්වනේ ඔයි. මොන ලැබ්බේ වරදනේ කරන්නේ දෙකයි බලන්න. පාර අරිනවා පාර අත දියන්න අපිට කියනවා මෙතන නෑ නෑ මුංගේ අවනීතියට මුංගේ යන තැනකට යන්න දීපියොත් තමයි පෙට්‍රල් මෙහෙමයි මේ වටේ මොනවද කරන්න බෑ වෙපන්නේ මාත දෙන්නේ අපි වැඩි තියාගමු වැඩි කරුණාකරලා සඳුදා උදේ තේ උසාවි නියෝගය දෙන්න ඉච්චරයි බ්ලොක් වෙලා දින වැඩි ඔක්කොම යවන්න විනාඩි දෙකක් නෑ මට ඒත් හිතුණා මම ඒක ඩක් ගාලා ඇවිල්ලා කිව්වේ ජිප් එක ෆලෝ කරන්න. ඈ නෑ පොඩ්ඩක් ඉන්න තාම ෂුවර් නෑ. මම යන්නේ අන්තිමට උඹලා යන්න අපේ ආම්බරෝ යන්නකෝ ඉස්සෙල්ලා මම කොල්ලෝටි කරන් ඉන්නම් මම අරන් එන්නම්